සංචාරයේ පෙනන්වල හම්බ වෙච්ච ලස්සන තැනක් ගැන තමයි මේ පුංචි කතාව. අපි නැවතිලා හිටපු තැන ළඟම තමයි මේ හොං ලව් සුන් කියන හොටෙල් එක තිබුණේ. පැරණි ගොඩනැගිල්ල වගේම උදෑසන මෙතන තියෙන තදබද කඩිමුඩිය බොහොම සුන්දරයි. පෙනන් වාසී මේ අහල පහල ඉන්න බොහෝ පිරිස් මේ හොං ලව් සුන් එකට ඇවිල්ලා ඊටාම පුංචි ගානකට උදෑසන ආහාරය අරගන්නවා. ඒ වගේම සමහරු අරගෙනත් යනවා. සියලු තරාතිරම් වල අය ඇවිල්ලා මෙතන කෑම ගන්න හැටි දකින්න පුළුවන්. හෝටලේ සියලුම දේවල් කරන්නේ කාන්තාව පිරිසක්. හවස් වරුවේ නම් මේක වහලම තමයි තිබ්බේ. සමහර විට මේක උදේ ආහාර පමණක් දෙන තැනක් වෙන්න ඕනේ. මම දින 3ක් පමණ මෙතනට ගිය නිසා දැක්ක දෙයක් තමයි ඔක්කොම කෑම සම්පූර්ණයෙන්ම වෙජිටේරියන්. කෑම කෑවට පස්සේ තේ එකක් හරි කෝපි එකක් හරි බොන්නත් පුළුවන්. අසල බිල්ඩින් නම් තිබ්බා මම ඊයර ෆොටෝස් ගත්තා මෙතන මේ අති පරණ බිල්ඩින් එකක් අර කඩේ අර සම්පූර්ණ වෙඩිට එකක්. මොකද මේගොල්ලන් අර අපිට ආයිලන්ඩ් වලත් අපිට වුණා මේ ඒගොල්ලන් අර ඒක ෆෙස්ටිවල් එකේ තියෙන රෙඩි වෙලා. ඉතින් ඒ නිසා මට පාරවාසී යන මේකම් කන්න දුවා. නියමයි ඒ චයිනීස් කල්චර් තමයි ඉන්නේ. ගොඩක්ම ඉතින් දෙට කෑවා. ආන කාඩි ගෑස් ලකයි මන් දුනා නියාතේ එකක්. කොයි කිව්වද? වැඩිපුරම චීන පිරිස් තමයි මෙතන හිටියේ. කොහොමත් පෙනන් වල බහුතරය චීනා තමයි ඉන්නේ. ඉතින් මේ පෙනන් දූපතේ හොං ලව් සුන් මට අමතක නොවන තැනක්.